අද මන්ඩේ මන්ඩේ තමයි හස්බන්ඩ්ගේ මගේ ඔෆ් ඩේ එක. ඉතින් අපි හිතුවා අද බඩු ගෙන්න යන්න ඕනි කියලා ගෙදරට. මොකද සැලරි හම්බෙන්නේ අපිට මාසේ සෙකන්ඩ් වීක් එකේ වගේ. ඉතින් අපි මාසෙටම සමහර වෙලාවට මාස දෙකකට වගේ ඉති වෙන්න බඩු අරන් එනවා. එතකොට ලේසි අර වෙලාවෙන් වෙලාවට චුට්ට ගේනවට වැඩිය. දැන් 5යි වෙලාව. පොඩි දෙන්නත් මෙතුලිනු එතනකන් හිටියා අපි මේ කොල්ලෙල්ලෙනකන් හිටියා යාළුවත් එක්ක කරගෙන යන්න. ඉතින් අපි දැන් යන්න තමයි ලෑස්ති. චුට්ටක් වහින්නත් වගේ අඳුර ගතියකුත් තියෙනවා. ඒත් වහින පාටක් නෑ වගේ. බලමු වහින්න කලින් අපිට ගිහින් එන්න පුළුවන් වුණොත්. මෙතුලිනුත් ලෑස්ති කරගෙන ඔන්න ඉතින් අපි යන්න පිටත් වුණා. ඉතින් කොහේ හරි යනකොට මෙතු තමයි තීරණය කරන්නේ අපි මොකේද යන්නේ කියලා. ඉතින් එයාද කිව්වා MRT එකේ යමු කියලා. ඉතින් අපේ ගෙවල් ළඟ ඉඳලා MRT ස්ටේෂන් එකටයි KTM ස්ටේෂන් එකටයි මං හිතන්නේ මීටර් 200ක් විතර ඇති. හරි වැඩක් තමයි උනේ. මම කාඩ් එක පංච් කරන්න හදනකොට මගේ කාඩ් එකේ ක්‍රෙඩිට් ඉවර වෙලා ළඟම තියෙනවා টොප් අප් කරන මැෂින්. ඉතින් මම මැෂින් එක ළඟට ගිහිල්ලා කාඩ් එක টොප් අප් කරගත්තා. මෙන්න මේ ශ්‍රී ඩිල්මා කියන ස්ටේෂන් එකේ තමයි අපි බහින්න ඕනේ. අපි මේ මාසේ බඩු ගන්න තීරණය කරේ NSK එකෙන්. මොකද ඒකේ එළවලු, පළතුරු, මස් මාළු, ගෙදරට අවශ්‍ය හැම බඩුවක්ම අපිට ඒකෙන් ලාභෙට ගන්න පුළුවන්. මෙන්න තියෙනවා නියම කෑමක්. සමහර අයට නම් මේක දැක්කහම ආයෙ වහගන්න හිතෙනවා ඇති. ඔන්න අපි ආවා NSK එකට. මේකේ බ්‍රාන්චස් මැලේසියාවේ හැමතැනම තියෙනවා. ඉතින් අපිට ළඟම බ්‍රාන්ච් එක තමයි මේ ප්‍රීම් මෝල් එකේ තියෙන NSK එක. බලමු අපි මොන වගේ දේවල්ද මේකේ තියෙන්නේ කියලා.
තුනටම වෙන්නේ 5යි. ඒක ලොකු ප්‍රමාණයක් තියෙනවා මේ. සාමාන්‍යයෙන් 6 දෙනෙකුට කන්න පුළුවන් ප්‍රමාණයකට එළවලු තියෙනවා. මේ තියෙන ඕනම එකක් 3යි. හැබැයි 3ක් ගත්තොත් 5කට දෙන්න. හරිම කලාතුරකින් මේ වගේ අලිපේර අපිට හම්බ වෙන්නේ. ඉතින් මෙතුලිනුත් කණ්ඩ කැමති නිසා අලිපේර ගෙඩියක් ගත්තා. මයි දුව දැම්මේ ලිනුගේ මේ ලිනු තමයි මේ ගාලික් දැම්මේ. මේ හාල් මැස්ස හැම එක එක ගණන් වලට තියෙනවා. මේක 32යි යන්නමයි. මේක 29යි. මේක 18යි. 26යි. කීලං කරවල මෙතන තියෙනවා ග්‍රෑම් 292ක්. මේක වෙනවා රින්ගිට් 10යි 77. අපි කිරලා ගන්න දේවල් වලින් එළවලු, පළතුරු, මස් මාළු වලට කිරන්න වෙනමම ප්ලේසස් තියෙනවා. අපි තෝරගන්න ටික ගිහින් දුන්නාම ඒගොල්ලෝ කිරලා ප්‍රමාණය ගහලා සීල් කරලා දෙනවා. මෙහි කරවල හාල් මැස් වලට වඩා මස් මාළු ගොඩක් ගණන් අඩුයි. ඒක නිසා ඉතින් අපි එකපාරට කිලෝ 3-4ක් අරන් යනවා. ලංකාවේ අපි කන්නේ නැති සීෆුඩ් වර්ග ගොඩාක් තියෙනවා. අපි නම් මේ වගේ නම්වත් දන්නේ නැහැ. මේ වගේ වතුරවල මාළුවෝ ඉන්නවා. ඉතින් මෙහි මිනිස්සු ගොඩක් අය මේ මාළුවව පෙන්නලා ඕන කෙනා ගන්න පුළුවන්. මේ මම පෙන්නන්නේ කොළුබෙල්ලෝ වගේ චූටි සත්තු జాතියක්. ඒගොල්ලෝ පණ තියෙනවා. පණ පිටින් ඉන්නේ දඟලනවා. චූටි කොළුබෙල්ලෝ වගේ තමයි. ඉතින් මේ මාළු වර්ග වැව් මාළු, මුහුදු මාළු එහෙම ගොඩාක් වර්ග තියෙනවා. අපිට ගොඩක් දවසකින් වැව් මාළු හම්බුණා. ඉතින් අපි වැව් මාළු කිලෝ 2-3ක්ම ගත්තා. එකපාර අපිට සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ නැහැ වැව් මාළු. මහත්තයා කණ්ඩ කැමැතිම කෑමක් තමයි කුරක්කම් පිට්ටු. ඒ නිසා මම NSK එකට ආවොත් අනිවාර්යයෙන්ම කුරක්කම් පිටි පැකට් එකක් අරන් යනවා. මොකද හැමතැනම කුරක්කම් පිටි ගන්න නැහැ. මෙන්න අපිට වරක තියෙනවා. වරක ගෙඩියක් නෙමෙයි කිලෝ එකක් වෙනවා 6.99ක්. ඉතින්
හස්බන්ඩ් එයාට ඕනි දේවල් වගේක් තෝර ඉන්නකොට මම පොඩ්ඩක් මේ සුපර් මාකට් එකෙන් එළිය තියෙන වෙන ෂොප් එකකට ආවා. ඒකේ ලස්සන ෂූස් වර්ග, ටොයිස් වර්ග වගේ ගොඩක් දේවල් තියෙනවා. මෙතන ෂූස් එහෙම ගොඩක් ලාභයි. මම මෙතුටයි ලිනුටයි සයිඩ් බෑග් දෙකක් ගත්තා එතනින්. කැෂ්. ඔන්න දැන් අපි බඩු අරගෙන ඉවරයි. හාල් පොල් බිත්තර ඇරුණහම මාසෙකට වගේ ඇතිවෙන්න අපි බඩු ගත්තා මෙතනින්. එළවලු, පළතුරු, මස් මාළු මේ කියන දේවලුත් එක්කම හාල් පොල් වගේ දේවල් මෙහි ඉඳන් අරන් යන්න අමාරු නිසා ගෙවල් ළඟ තියෙන 99 ස්පීඩ් මාර්ට් කියන එකෙන් අපි ඒව ගන්නවා. අපිට මේ ගත්ත බඩු ටිකට මැලේසියන් රින්ගිට් වලින් උනේ රින්ගිට් 235ක් වගේ ගාණක්. මේක ලංකාවේ සල්ලි වලින් බැලුවොත් එහෙම රුපියල් 17000ක් වගේ. බඩු ටිකත් තරම් MRT එකේ යන්න බැරි නිසා අපි හිතුවා ග්‍රැබ් එකක් දාගත්තොත් හොඳයි කියලා. අම්මෝ දැන් නම් හොඳටම රෑ වෙලා. අපි හිතුවට වැඩිය වෙලාවක් ගියා බඩු ගන්න. අන්න ග්‍රැබ් එකත් එනවා. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි බයි.